අබේගිරි ස්තූපයට නිරිත දෙසින් ලංකාරාම විහාරයට ආසන්නව පිහිටි ඇත්පොකුණ දිගින් අඩි 480ක්ද පළලින් අඩි 160ක් පමණද වන අතර එහි ගැඹුර අඩි 28ක් පමණ වෙනවා. එහි ජලධාරිතාවය ඝන අඩි 3,75,000ක්. අබේගිරි විහාරයේ වැඩ වාසය කළ 12000ක් පමණ වූ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවයන් සඳහා නිර්මාණය කරන ලද ඇත්පොකුණ පළමුවෙනි අග්බෝ රජු විසින් කරවන ලද්දක් බවට අනුමාන කෙරෙනවා. විශාලත්වය අනුව ඇත්පොකුණ ලෙස ව්‍යවහාර වුවද බෝධිවංශ ගැටපදයේ අනුව මෙහි පැරණි නම මාස්පත පොකුණ බවට මතයක් පවතිනවා. පොකුණට ජලය සැපේන භූගත නල මාර්ග දෙකක් තිබී ඇති අතර ඉන් එකක් උතුරු පැත්තේද අනෙක පොකුණේ දකුණු පැත්තේද පිහිටා තිබෙනවා. පොකුණට උතුරු දිශාවෙන් කිලෝමීටර් 2.5ක් පමණ දුරින් පිහිටි පිරිමියන් කුළුම වැවේ සිට උතුරු ජල මාර්ගයේ දිගේ භූගත නල මාර්ග ඔස්සේ ජලය රැගෙන විත් තිබේ. 1982 පැවති අධික වර්ෂාව නිසා එම ජල මාර්ගය සක්‍රිය විය. පොකුණට දකුණු දෙසින් පිහිටි ජල මාර්ගය වර්ෂා ජලය එක්රැස් කිරීම සඳහා තනා තිබේ. එම ජලයද බිසෝ කොටුවක් මගින් පාලනය කර පොකුණ තුළට යොමු කර ඇති අතර අපිරිසිදු ජලය පොකුණෙන් පිට කිරීම සඳහා තැනූ භූගත නල මාර්ගයක සාධක පොකුණේ දකුණු පැත්තේ නැගෙනහිර කෙළවරේ දකින්නට හැකි වේ.